Good morning. සතිය නම් මාර ඉක්මනට ගියා. වැඩක් නැහැ කියලා එක ගැන. මෙහෙ බලලා මෙහෙ බලද්දි දවස යනවා. අද පිඟානේ වැඩි දෙයක් නැහැ. ටෝස්ට් බ්‍රෙඩ් එකයි. අනිත් එක අනේ මම මේ කකා මේ කතා කරන්නේ මේ කාටවත් ක්ලාස් එකක් නෙමෙයි කරන්නේ. මේ කාවත් මම මිස්ලීඩ් කරන්න කැමතිත් නෑ මේ කට්ලරි යූස් කරලා. ඉතින් ඒක නිසා මම කන්නේ මගේ ගෙදර ඇතුලේ ඉඳගෙනනේ. ඔන්න මම කොහේ හරි හොටෙල් එකකට ගිහිල්ලා ඕගොල්ලන්ට කට්ලරි යූස් කරන විදිහ කියලා දීලා ඒක වැරදි නම් කමක් නැහැ මට අනම්මනම් කමෙන්ට් ගැහුවට. ක්ලාස් එකක් නම් නෙමෙයි මේ කරන්නේ. හොඳ? අපි කියන්නේ මම හොස්ටල් එකේ ඉද්දි කට්ලරි වලින් තමයි කෑවේ. අපිට ඒක මස්ට් එකක් අතින් කන්න බෑ. යූසියස් හොස්ටල් එකේ හොස්ටලර්ස්ලා කට්ලරි තමයි යූස් කරේ. අම්මෝ මාර සද්දේ ඉතින්. ඩෝම් පටෝම් ටෝම් පටෝම් මේ කොහමද ළමයි 100ක් 150ක් හැන්දෙන් ගෑරපුවෙන් කද්දි සද්දේ. මාරම සද්දයි. මං ගෙනාවහම කුරක්කන් පාන් එක මම ෆ්‍රීස් කරනවා. ෆ්‍රීස් කරාම ගොඩකල් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ෆ්‍රීසර් එකේ සති දෙකක්වත් මේ පරණු පාන් එක තියාගන්න පුළුවන්. දැනන් හිටියද? ඉස්සර හරියට පාන් ආස්ති වෙනවා මට. ගෙනාවහම පුස් කාලා විසි කරනවා. ෆ්‍රීසර් එකට දාන්න ගත්තා. සති දෙකක් විතර තියාගන්න පුළුවන්. මොකුත් වෙන්නේ නැහැ. එළියට අරගෙන පොඩ්ඩක් අයිස් අරෙන්න දීලා මම කරන්නේ මං අර මගේ පාන් ටෝස්ට් කරන පොඩි ගැජට් එකක් තියෙනවා. අර පිටරට දැකලා තියෙනවද පාන් පෙති දෙක දාලා ඒක ටෝස්ට් වුණාට පස්සේ බුග්ගාලා උඩට එන්නේ බුග්ගාලා නන් නෙමෙයි එන්නේ උඩට. ඉමිටේට් කරන්න තේරෙන්නේ නැහැ මට. ඒක දාලා ගත්තාම හොඳයි. මට එක්කෙනෙක් දාලා තිබ්බ මගේ ෆුල් බ්‍රෙක්ෆාස්ට් එක හදන වීඩියෝ එකක් දාන්න කියලා. thank you so much. ඒක සජෙස්ට් කරාට. ඒ ගර්ල් මා ෆලෝ කරන එක්කෙනෙකුත් නෙවෙයි TikTok එකේ. but හරි ස්වීට් එහෙම සජෙෂන්ස් දෙන එක. කොච්චර බලන්න. මම හිතනවා ගර්ල් කෙනෙක් කියලා. ඒක මට හරියට මම දැක්කේ නෑ යාගේ පින්තූරේ. බලන්න ඒ වගේ කොච්චර සපෝටිව් වුණා නම් කොච්චර ලස්සනද මේ ලෝකේ. ඒ වුණාට සමහර මිනිස්සු ඇවිල්ලා බනිනවා අනවා කියනවා මේවා කියනවා. මම හිතන්නේ ස්ට්‍රෙස් එක රිලීස් කරන විදිහද කොහොමද? ඊයේ පෙරේද මම ළමයෙක්ගෙන් ඇහුවා රිප්ලයි කළා වාට දැන් ඔය ස්ට්‍රෙස් එක රිලීස් වුණාද කියලා. හරිද දැන් කියලා. නෝ රිප්ලයි තාම. කතා කරන්න නම් රට හදන්න. ඔන්න කුහකයි. තව කෙනෙක්ට මේවා කරනවට එහෙම කැමති නෑ. whatever it is. especially ගෑනු සපෝට් කරන්න ඕනේ ගෑනුන්ට. මට යාළුවෝ ඕනේ කියලා මට මගේ වීඩියෝස් වල පේන්නේ මට වැඩි යාළුවෝ නැහැ කියලා. මංවත් දන්නේ මට ඉන්නේ යාළුවෝ ප්‍රමාණය. නිකමටවත් බර්ත්ඩේ පාටියක් එහෙම දාන්න බෑ ආසාවට. කාට කියන්නද කාට නොකියන්නද තරම් කී හොඳ ඉස්කෝලේකටනේ කොළඹ. ඉතින් එතකොට මේ සොසයිටි එක වෙනස්, මේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස්. අපි ඉන්න. මම වැඩි ඩිස්ක්‍රිමිනේට් කරන්න කැමති නෑ බට් පිරිමි ළමෙක් මට ගහලා තිබ්බේ. යාළුවන්ගෙන් නම් දෙයියන්ගේ පිටින් අඩුවක් නෑ. හැබැයි එක දෙයක්. යාළුවෝ 100ක් හිටියත් ඒ 100 අතරේ ඇඟිලි පහට අඩු ප්‍රමාණයක් විතරයි ඉන්නේ ඔයත් එක්ක ඇත්තටම හිටගෙන. යාළුවෝ හිටියා කියලා හැමදේම අංග සම්පූර්ණ වෙන්නේ නෑ. ඇඟිලි පහෙන් ඊටත් අඩු ප්‍රමාණයක් තමයි true friends කියන අය ඉන්නේ. හැම මොහොතකම ජීවිතේ කරදරයක වැටුනොත් අමාරුවේ වැටුනොත් ප්‍රශ්නයක් වුණොත් ඒ ඇඟිලි පහේ ඉන්නේ පහටත් අඩු කට්ටිය තමයි ඉන්නේ ඔයාගාවට. Anyway, have a great day.